තෙරුවන් සරණයි අපේ 6 වසර දුවල පුතාලා හැමදෙනාටම. අද අපි කතා කරන්න යන්නේ 6 වසර දෙමළ පාඩමේ පළමු වෙනි පාඩම. ඒ මාතෘකාව තමයි සන්ධිප්පෝම්. සන්ධිප්පෝම් යනුවෙන් අදහස් කරන්නේ හමු වෙමු කියන අදහස. හමු වෙමු. සන්ධිප්පෝම් හමු වෙමු. මේ පාඩමේදී අපි කළ යුතු කාර්ය පිළිබඳ මෙහි සඳහන් කරනවා. සෙමි මඩුප්පෝම් සවන් දෙමු, පේසුවෝම් කතා කරමු. සෙමි මඩුප්පෝම් සවන් දෙමු, පේසුවෝම් කතා කරමු. මෙහිදී දුවේ පුතේ ළමයි දෙදෙනෙක් සිටිනවා, පොතෙක් හා දුවෙක්. පුතා කියනවා වණකම් 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 ආයුබෝවන් 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 ආයුබෝවන්. ඉන්පසුව තමන් කවුද කියන කාරණේ පිළිබඳව පුතා හඳුන්වලා දෙනවා. පුතා කියනවා நான் சிவா. நீங்கள் நான் சிவா. நீங்கள் நான் මම සිවා. நீங்கள் ඔයා. දුව හඳුන්වලා දෙනවා நான் கீதா. நான் கீதா. நான் මම ගීතා. நான் ගීතා. මම ගීතා. නැවත වාරයක් ඒ කොටස පිළිබඳ අවබෝධ කරගමු. වණකම් ආයුබෝවන්. වණකම් ආයුබෝවන්. நான் சிவா. මම සිවා. நீங்கள் ඔයා. நான் கீதா. நான் கீதா. දුවේ පුතේ අපිට දෙවෙනි කොටසදී මේ පුතා සහ දුව අතර සිදුවන දෙබස හඳුනා ගනිමු. මෙහිදී මුලින්ම පුතා කියනවා எனது ஊர் கண்டி. உங்கள் ஊர். எனது ஊர் கண்டி. உங்கள் ஊர். எனது මගේ. ஊர் ගම. කණ්ඩි නුවර. උංගල් ඔයාගේ. ஊர் ගම. නැත්නම් ඔබේ ගම. දුව කියනවා எனது ஊர் කොළඹ. எனது ஊர் කොළඹ. எனது මගේ. ஊர் ගම කොළඹ කොළඹ. எனது ஊர் கண்டி. உங்கள் ஊர் எது? எனது ஊர் கொழும்பு. சந்திப்போம் நன்றி. சந்திப்போம் நன்றி. சந்திப்போம் හමුවෙමු. நன்றி ස්තුතියි. நன்றி ස්තුතියි. දුව කියනවා மீண்டும் சந்திப்போம் நன்றி. மீண்டும் சந்திப்போம் நன்றி. மீண்டும் නැවතත් சந்திப்போம் හමුවෙමු ස්තුතියි. சந்திப்போம் நன்றி. மீண்டும் சந்திப்போம் நன்றி. ඊළඟට දුවේ පුතේ අපි ඉහතින් ඉගෙනගත් කොටස් වල ක්‍රියාකාරකමක් ලබා දීලා තියෙනවා. செயற்பாடு 1 ක්‍රියාකාරකම් 1.
அவதானிப்போம், பேசுவோம். අවධානිப்போம், பேசுவோம். අවධානයෙන් බලමු, பேசுவோம், කතා කරමු. දැන් මේ දුව පුතා අතර සිදුවන දෙපසේ මුලින්ම පුතා කියනවා වණක්කම්, ආයුබෝවන්. හිස්තැනක් තිබෙනවා. හිස්තැනට අදාළ වචනේ මේ දුවල පුතාලා ලියන්න ඕන. නාන් නාන් මම හිස්තැනක් තිබෙනවා. நீங்கள் ඔබ ඔබ නාන් මම මේ හිස්තැන් වලට අදාළ දෙමළ වචනේ දෙමළ අකුරින් ලියන්න ඕන. නැවතත් පුතේ අපි ඉගෙන ගත්ත කොටසේ වචන ටික රතු කොටුවක යොමු කර තිබෙනවා. වණක්කම්, நான் நீங்கள். வணக்கம், நான் நீங்கள். පළවෙනි ක්‍රියාකාරකමේ දෙවෙනි කොටස. මෙහිදී අවධානිப்போம், பேசுவோம். අවධානයෙන් බලමු, කතා කරමු. මෙහිදී මුලින් දක්වා තිබෙන ආකාරයටම හිස්තැන් පුරවන්න තිබෙන්නේ. දෙපස සම්පූර්ණ කරන්න. එනදු ඌර්. එනදු ඌර්. මගේ ගම. එනදු ඌර් දුව කියනවා එනදු ඌර්. මගේ ගම. පුතා කියනවා மீண்டும் சந்திப்போம் நன்றி. மீண்டும் சந்திப்போம் நன்றி. නැවතත් හමු වෙමු ස්තුතියි. மீண்டும் නැවතත්. மீண்டும் නැවතත්. ඒ කොටස් සම්පූර්ණ කිරීමෙන් පසු சோடிகளாக சேர்ந்து பேசு பழகுவோம். යුගල වශයෙන් එකතු වී කතා කර පුරුදු වෙමු. මෙහිදී කණ්ඩායම් වශයෙන් එකතු වෙලා අපිට කතාව හුරු වීම සඳහා අදාළ කොටස් ටික ලබා දී තිබෙනවා. එනදු பெயர், எனது ஊர், உங்கள் பெயர் என்ன, எனது பெயர், உங்கள் ஊர், எனது ஊர், எனது ஊர். පාඩමේ දෙවන දෙබස. මෙහිදී පුතාලා දෙදෙනෙක් අතර සිදුවන දෙබසක් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේ පුතාලා දෙදෙනාගේ නම් දෙක තමයි රවි, රඝු. මෙහිදී වණක්කම් රවි, වණක්කම් රඝු. ආයුබෝවන් රවි, ආයුබෝවන් රඝු. රවි එප්පඩිච්චුහම්, රවි එප්පඩිච්චුහම්. நல்ல சுவம் ரகு, நல்ல சுவம் ரகு. ரவி, රවි එප්පඩි කොහොමද සුවම් සැපසනීප. රවි කොහොමද සැපසනීප. නල්ල සුවම් රඝු හොඳින් ඉන්නවා රඝු, හොඳින් ඉන්නවා රඝු. மீண்டும் சந்திப்போம் நன்றி. නැවතත් හමු වෙමු ස්තුතියි. නැවතත් හමු වෙමු ස්තුතියි. නන්රි ස්තුතියි. මෙහිදී මේ ඉගෙනගත් දෙබස නැවත කණ්ඩායම් වශයෙන් බෙදිලා සෝඩියලා சேர்ந்து பேசி පළවෝ. යුගල වශයෙන් එකතු වී කතා කර පුරුදු වෙමු. ඒට අදාළ කොටස් ටික මෙහි රතු පාට කොටුවේ පෙන්වා තිබෙනවා. எனது பெயர், எனது பெயர். உங்கள் பெயர் என்ன, உங்கள் பெயர் என்ன.
எனது பெயர் எப்படி சுகம் நல்ல சுகம் நல்ல சுகம் පළමු පාඩමේ අවසාන කොටසේදී අපි ඉගෙන ගන්න යන්නේ දුවේ පුතේ අමාරු වචන. සොල් අරිමුහන් වචන හඳුනා ගනිමු. නාන් මම එනදු මගේ நீங்கள் ඔබ වණක්කම් ආයුබෝවන් ඌර් ගම කණ්ඩි නුවර කොළඹ කොළඹ மீண்டும் නැවතත් නන්රි ස්තුතියි උංගල් ඔබේ පෙයර් නම එන්න මොනවද මොකද්ද සන්දිපෝම් හමු වෙමු එහෙනම් දුවේ පුතේ අද ඔබ ඉගෙන ගත්තේ දෙමළ පළවෙනි පාඩමයි එහෙනම් සියලු දුවා දරුවන් හැම දිනාටම තෙරුවන් සරණයි වණක්කම්